රිචඩ් මුදලාලි මහත්තයා ගොළුවට මෙච්චර කරදර දුන්නා. මම ඊරෑ කොළඹ යන්න එක්ක නැවතුනේ හොඳ නැති හන්දා. රිචඩ් නැවිත් ඉඳයි තිබුණේ. ඊ අනුරාධපුරේ ගිහිල්ලා ආවා. අද ඉරිදා ඉඳන් එන්න හිතුණා. මුදලාලි මහත්තයා අකමැති විත්‍ය දැනත් රිචඩ් මේ ආපේක වැරදි. නේ මන්ද මිස්ටර් කුරේ. ඔය හැමදාම තෝම හංගගෙන ඉන්න පුළුවන්ද? නැන්ද? මහත්තයා අපික හොඳයි. කො තාත්ත නැද්ද? මහත්තයා එනවා දැකලා එළියට බහලා ගියා. මම මගහරින්නයි හදන්නේ නා. වික්ටර් මහත්තයා එහෙ නැවතුනේ ඇයි මහත්තයා? මට හරියට කියන්න අමාරුයි. මහත්තයා මට ඇත්ත කියන්න. අම්මා කියලා වෙලා තිබුණා. මැරෙන්න ඉස්සෙල්ලා මිසිස් බටුවන් තුදාවට ලොකු ලියවිල්ලක් දීලා තිබුණා. එයා වික්ටර් අයියට එව්වා. පොඩි නෝනා සේරම විස්තර ලියලා එව්වා. ඔව්. මහත්තයාත් මේ සේරම දන්නවද? වික්ටර් මට කිව්වා. මට මේ ඇස් දෙකෙන් එක සැරයක්වත් දැක බලා ගන්න වෙන්නේ නැද්ද? එහෙම අදහසක් දැනට නම් නෑ වගේ පේන්නේ. පුතු අම්මලාගෙන් වෙන් කරන කාලයක් මේක. කිසිම දෙයක් කර කියා ගන්න බැරුව ආතක් පාතක් නැති වුණු මිනිස්සු අපි. තුන් හිතකින්වත් හිතා ගන්න බැරි රාජ්‍ය පහළ වුණා. ඒකට ගෙවන වන්දිය සැර වැඩි. එංගලන්තේ ඉන්න සල්ලිකාරයන්ට අලගු තියන්නත් බෑ මේ ඉන්න මිනිස්සුන්ට. අපි හරියට මේ මිනිස්සුන්ගේ අතපල්ලෙන් හැලුණු අය වගේ. මට නම් එංගලන්තේ ඉන්න එක එපා වුණා. සුදු නෝනා කෙනෙක් බැඳගත්තේ අනිත් එක්කෙනා. වික්ටර් අයියා බැන්දේ එංගලන්තේ වැදගත් පවුලක ළමෙක්. ලංකාවෙන් යන හුඟ දෙනෙක් තුප්පත් සුදු ගෑනු බැඳ ගන්න. වික්ටර් අයියාගේ නෝනා එයාත් එක්කම කේම්බ්‍රිජ් එකේ උගන්වනවා. ඉන්දියාවේ හැදලා තියෙන පොඩි කාලේ. ගන්න. මෙන් ඇවිත් වාඩි වෙන්න. රාණි ඊයේ ට්‍රැවල් එකයි ආවේ. අද උදේ පාන්දර ගිහලා දැන් හොයන්නේ. කායකද දැන් ආවේ? කිව්වා මාළෝයි වාඩි වෙන්න. උදේ කාර්යකේ ගිහලා එක අපවෙව්වා. ඒක තියාගෙන අපව වෙන්න තිබුණා. කායකද දැන් ආවේ? මිස්ටර් ජයසුන්දරත් එක්ක. ඊයේ රෑ ආවේ තේ මිනිහෙක්ද? ඔව්. තාත්තට හොඳටම කේන්ති ගිහිලායි තියෙන්නේ. ගෑල්ලම වෙච්ච මහරය තලිපංගලම යන්න. මම දන්නේ අඳුරන්නේ නැති කෙනෙක් ඉස්සරහමට බැනවදිනවා. මම රිචඩ්. එහෙනම් මෙයයි මේ ඔටුන්නේ මේ කුමාරයා. එහෙනම් මං ගැන අහලා තියෙනවා වගේ. මේ නුවර පැත්තේ හැමෝම දන්නවා. නුවරම කොච්චර නල්ලකු දේපලක් තියෙනවද කියලාද? අම්මේ සීතක්කට කිව්වේ නැද්ද? එයාට නිතින් මහලොකට ඕන කරලා තිබුණේ. ඒ ළමයි ඔය ගේ ඇතුළට වෙලා ඉන්නේ. එහෙනම් ඔය දොර මුල්ලක ඇඟිලා හොරෙන් බලන් ඉන්න ඇති. එයා ඉතින් එළියට පෙරහැර ගියාට පස්සේ අක්කා ඔය ළමයා වාගේ හිතුවක්කාරයට එහෙම ඇවිදින්නේ නැහැ. ගේ ඇතුළට වෙලා ඉන්නවා මිසක්. ඇයි ඔය වගේ එහෙම ඇවිදින්නේ? දැන හැඳිනගෙන මොහොතක් ගියේ නැහැ. නීති රීති දාන්නයි හදන්නේ. ඔය කායක දැන් ආවේ? You know him, Mr. Jayasundara?
He studied in London with you. එතකොට මේ බෙනට් ජයසුන්දරද? ඔව්. මිනිහා එංගලන්තේ ඉන්නකොටත් මහා සෙල්ලක්කාරයා. අපේ මිනිස්සුන්වත් ඇහැල්ලු වෙන විදිහට තමයි මිනිහා වැඩ කරන්නේ. මිස්ටර් ජයසුන්දර නම් ඔයගොල්ලන්ගේ හොඳම තමයි කිව්වේ. හැම කළු වුණත් සුද්දෙක් වගේ ඉන්න තමයි යාට ඕන. මිස්ටර් ජයසුන්දරට ලංකාව එපා වෙලා. හෙට එයා එංගලන්තයට යනවා. ඔව්. අඟුරන්කෙත ඉඩමක් මට වික්කා. මේ තියෙන සේරම විකුණලා ඒ පදිංචියට යනවා. මට නම් තේරෙන්නේ නැහැ මේ මොන විකාරද කියලා. ඔය ගවුමට වැඩිය සාරියක් ඇඳනම් කොච්චර ලස්සනද. ඔය සාරි පටලගෙන අම්මන්ඩිලා වගේ මේ ඊයේ පෙර දෙදලා නෙවෙයි විකාර. ඔයා ධර්මපාල උන්නාන්සේගේ කතා අහලා නැද්ද? අඩු ගානේ ඒවා කියවලවත් නැද්ද? මේක සිංහලයන්ගේ රට. බෞද්ධයන්ගේ රට. අපේ මිනිස්සු වැව් හදන කාලේ, දාගැබ් හදන කාලේ ඔය සුද්දෝ හිටියේ වැද්දෝ වගේ කොළාතු ඇඳගෙන. කොහෙද මේ රැතිස්සේ රවුම් දාන්නේ? මම ඊ ක්වීන්ස් ඩාන්ස් එකට ගියා. ඕවා අපේ සිංහල ගෑනු ළමයින්ට අල්ලන වැඩද? ජීවිත කාලයකට පස්සේ ඇවිල්ලා තින්නේ අපිට අවවාද දීලා යන්න. සිංහල ගෑනු කොහෙද ඒගොල්ලෝ ඉන්නේ? රිචඩ් මෙහෙ ආවේ. හදිස්සියක් නම් ටෙලිෆෝන් කරලා උනත් කියන්න තිබුණා. හැමදාමත් මේවා හංගගෙන ඉන්නද හදන්නේ? මගේ හැම දෙයක්ම උඹලට දැන් හරහාට ඉట్లද තියෙන්නේ? රටේ ලෝකෙ මිනිස්සු කයි කතන්දර කිව්වම මොකද? මගේ මෑයොත් මෙහෙම කරනකොට හංගගෙන ඉන්නේ. ඕවා ගැන දැන් කතා බස් කරලා වැඩක් නැහැ. දැකම රාණිත් මාත් එක්ක අල්ලන්නද හදන්නේ? දැන් කාර් එක නැගලා ආවේ. කාර් එක නැගලා එක අපරාධයක්ද? මේක හරි කතාවක් නේ. රාණි මං කියවනේ ඇතුළට වෙලා ඉන්න කියලා. තාත්තලා පුතාලා ඒව විසඳගන්නේ. ඔයාට බෑ ඒවට එන්නේ ගහන්න. කිසි ඉතිහාසයක් නැති බවලක් අපි. කවුරුත් මොනම දෙයක්වත් කියන්නේ නැහැ. අපිත් එක්ක ඉස්කෝලේ හිටිය හැමෝටම බාප්පල මාප්පල නැන්දල මාමල පුංචි අම්මල කොච්චර හිටියද? ඒත් අපිට කවුද හිටියේ? අක්කයි මමයි විතරයි. කාගේ කවුද කින්ද මන්ද කවුරුවත් දන්නේ නැහැ. තාත්තා නැති දවසක අපි මේව කාගෙන් කියලා අහගන්නද? අපි මේ ලෝකේ තට්ට තනි වෙලා. ඕවා දැනගත්තා කියලා ඇති වැඩේ මොකද්ද? ඔය ළමයි දෙන්න වාසනාවන්ත නැද්ද? පරම්පරාවකට ඇති වෙන දේපල ලියලා තියෙන එකේ. සල්ලි වල උජාරුවට හැම දෙයක්ම කරගන්න හිතන්නේ. මේ ළමයි දෙන්නත් එංගලන්තෙට ගියොත් හොඳයි. මෙහි ඉඳලා නම් වගුතුවක් වෙන්නේ නැහැ. වික්ටර් කියන්නේ මේ මහත්තයාගේ මස්සිනා. හැබැයි මේ ළමයි දෙන්න නම් නෑනලා නෙමෙයි. නංගිලා. මට උනත් හිතෙනවා නන්නාඳුන රටකට ගියොත් හොඳයි කියලා.
මරුමැක්ක අද අපිටම කරදරයක් වද්දිමයි දෙන්නේ. කොමානේ මිස්ටර් බණ්ඩාර. අප්පච්චි කාමරේ ඇල වෙලා ඇති. ගිමන් මරිනවා. අද රාට අම්මාම්ගිරන්ගේ කාර්යයක් බලන්න යන්න තියෙනවා. ඒ මොකද්ද මන්? ගමේ මිනිස්සු එක්කාස් වෙලා කරන කාර්යයක්. කෝ ඉතින් තාම කිව්වේ නෑනේ ආව කාර්යය. මට නම් මහ බයක් හිතෙනවා. උංග වැඩ රාජකාරී තියෙනවා කියලා ඊයේ කියනවා. මට කියන්න කාරණයක් තියෙනවා. අප්පච්චිත් හිටියොත් තමයි හොඳ. කියන දෙයක් මටත් කියන්නකෝ. වර්ග සම්මුතිය අහවරයිනේ. කාර් සද්දයක් මොකක්ද කියලා බෑ. කොළඹින්දලා රිචඩ් පුතා ආවේ. නෑ මං නුවරේ ඉඳන් ආවේ. මාන්සිත් ඇද්නේ මොනවා හරි බීලා ඉන්නේ නේද? මේ පිපාසෙට. මානිල්. නෑ දැන් ඕන වෙන්නේ නෑ. එනකොට මේ කුරුණෑගලේදී සප්පායම් වෙලා යාවේ. අපි හිතුවා රිචඩ් පුතා කොළඹ ගියයි කියලා. උංග වැඩ රාජකාරී තියෙනවා කියලා නේ කියේ. අමද්දික සංගමේ රැස්වීමකුත් තියෙනවා කියේ. තාත්තව හම්බෙන්න කඩු ගන්නාවේ කියා. මුදලාලි ඉන්නේ කොළඹ නෙවෙයිද? කඩු ගන්නාවේ වත්තේ ඉන්නේ. එහෙනම් එහි පදිංචි. අපේ මැනිකගේ නෑදෑයෝ හුඟ දෙනෙක් ඉන්නේ නුවර. අම්මගේ නෑසනුවරේ සේරම ඉන්නේ නුවර. තාත්තා කඩු ගන්නාවේ ඉන්නේ ලොකු වත්තක. ඒ ඉන්නේ අපේ මාමගේ හාමිනේ එක්ක. මාමා මැරිලා හුඟක් කල. එංගලන්තේ ඉන්නේ වික්ටර් අයියා මාමගේ පුතා. කඩු ගන්නාවේ මේ මානෙල් තරම් නංගිල දෙන්නෙක් ඉන්නේ. රිචඩ් පුතාගේ අම්මා නැති වෙලා එච්චර කලක් නෑ නේද? අම්මා ඉඳද්දිම තමයි ඔය සේරම වෙලා තියෙන්නේ. දෙන්නම් මං අම්බරයක් මේ දඩවැද්දා යන ඉස්සරහට අංගස්සලා කොච්චි ගස්සලා සඳුරු කරවලා දෙකම් බීරි කරවලා ගෙනත් බස්සා දමලා මොකද මේ සද්දේ මිස්ටර් බණ්ඩාර? ඔය දඩේමක් ලැබෙන්න කියලා දෙයියන්ට කරන කන්නලව. ඒක බලන්න ආසයි. එන්නකො සද්ද නැතු. ඇතුල් වැටි පිට වැටි නීල ගෙඩි මීච ගෙඩි ඇතුළු තමුන්නාන්සේලාට මැහැවුනෑ කියන්ට රුවන් අඩුක්කුණේ සජීපු කර සිටිනමා හාමුදුරුවනේ බොරු ආරදියක් නොවෙයි සුභාරදියක් 5 දවසින් 7 දවසින් මෙපිට හොඳ දඩයම් වල්ල පහනු දෙස්ස යහපති ආයුබෝහෝ කොහොම කිව්වම දඩයන් හම්බුණා. රිචඩ් පුතාට ඕන කළේ කැලෑගමක් බලන්න. ඉතින් බලා ගන්න. ඕවා තමයි මේ කැලෑගම් මහනවල වල තියෙන ඒවා. ළමයින්ට පිළි වහ ගන්න කාලයක්. මේ රටේ හැම ඉසව්වෙම වැව් කැඩිලා බිඳිලා ගිහිල්ලා.
අවුරුදු 100 ගණන් කහසට අතපාගෙන ඉඳලා අවුවට කරු කොට්ටන් වුණ මිනිස්සු මේ වගේ ඉන්නේ. ඒත් ඉතින් අපි මුල් හොයන්න වෙන්නේ ඒගොල්ලන්ගෙන් තමයි. මට නම් මේවා තේරෙන්නේ නැහැ පුතා. මේ මිනිස්සු නොමැරී මැරෙන්නේ. අපි එන විදිය මේ මිනිස්සු දන්නවා. මෙම ටෙලිනාට්‍ය ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය ආදරසින් සතුටු කරන්න නිදහසේ කතා කරන්න එයාටෙල් ටෙල් 49යි. සම අනුග්‍රහය මුල්ලෙක් ජීවිතය වඩා සැපවත් කරයි. අකණ්ඩව දසවන වසරක් විශිෂ්ටතම බැංකුව ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ කොමර්ෂල් බැංකුව. ආදරසින් සතුටු කරන්න නිදහසේ කතා කරන්න එයාටෙල් 49යි. සියයක් නිර්මාශික ක්ලාසික් මොස් ජෙලි ක්‍රිස්ටල්ස්. ක්ලාසික් ජීවිතයකට ක්ලාසික් ෆයින් ෆුඩ්ස්. මෙම ටෙලිනාට්‍ය ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය ආදරසින් සතුටු කරන්න නිදහසේ කතා කරන්න එයාටෙල් 49යි. සම අනුග්‍රහය මුල්ලෙක් ජීවිතය වඩා සැපවත් කරයි. අකණ්ඩව දසවන වසරක් විශිෂ්ටතම බැංකුව ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ කොමර්ෂල් බැංකුව. උඹ වලවට ඵලයන් මම අරක් වෙලා එන්න. බණ්ඩාර හාමුදුරනේ මෙහෙන් යහපත් වෙන්න ඕන. ඕන් අපි බලාපොරොත්තු වෙන්න හිටියේ. මේ මහත්තයන් කෙනෙක් එක්ක. හානේ අපේ පැල් කොටවල සැප පහසුකම් නැතුවා. තරහා අවසර නැතුව මෙහෙන් ඈදි ගන්න හාමුදුරනේ. ආබට්ටුයි දාන්නේ. දැන් ඔක්කොම ලැහැස්ති වගේ. මේ අපේ මානෙල් කුමාරි හාමි බඳින්න ඉන්න මහත්තයන්. මේ ගම්පලාත් දැක ගන්න ලොකු ආසාවකින් ඉන්නේ. මං ඉතින් කරන් ආවා. කොච්චර එකක්ද හාමුදුරනේ? ඇස්වහක් කටවහක් නෑ. රාජ කුමාරයෙක්නේ. කොයි පළාතේ උත්තමයෙක්ද හාමුදුරනේ? කොළඹ පළාතේ කෙනෙක්. ඒරෝප්පේ ඉඳලා මේ ළඟදී ගොඩ බැස්සේ. එහෙනම් ගින් ඈදි ගත්තා නම් හාමුදුරනේ. කුමාරි හාමිගේ වාසනාව. උරණ වෙන්න කාරි නෑ අපේ අප්පෝ. කහට ගස් දිගිලියේ බණ්ඩාරමණිකේ මේ මංගල්‍යයට මනාපයක් නැති ගාන. හැබැයිටම උඹලටත් හැම කිල්ලුවටම ඇඟිලි ගහන්න ඕනේ හැටි. ඇයි ඒ නංගි උඹලට මොනවද කිව්වද? ඒකනේ කියන්නේ හාමුදුරනේ. වරිග සභා තිබ්බට හරියන්නේ නැහැ කියන්නේ. මේ වගේ මහත්යන් කෙනෙක්. අපි නිකන් හිඟන්නෝ වගේ විඩාන්නේ. ඒ මහත්යන් කැමැත දුන්න එකට ඉරිසියාවෙන්නේ ඔය විඩාන්නේ. මං අප්පොට එලි පිහෙලි කරේ මට කියපු දේ තමයි. මෙතන මේ කරන්න හදන්නේ මොකක්ද? ඊයේ පෙරේදා එංගලන්තේ ඉඳලානේ ආවේ. ඕන් ඔව කියලා දීපන් විඩාන්නේ. ජීවිතය ආදරය රැකවරණය සිලින්කෝ ලයිෆ්. මොනවටද මේවා කරන්නේ? උඩැක්කියක් අඬවලා මන්තර පදයක් කීවේ නැත්තම් මේ පලාතේ ස්ත්‍රියාවන්ගේ කුස හැල්ලු වෙන්නේ නෑ අයිබෝන්ට. එහෙනම් අදත් කරන්නේ ඒ වගේ වැඩක් වෙන්නේ නැති.
අම්මා හාමුදුරන්ගේ කාර්ය කරන්නේ කුසහැල්ලු කරගන්න නෙමෙයි. උඹගේ ඔය විච්චූරණ නවත්තලා රිචඩ් අප්පු අහනයකට උත්තර දීපන් විදානේ. රිචඩ් අප්පෝ දන්න දෙයක් කියන්න බැරි කමක් නෑ. ඒවා උඟ කලක් ඉඳලා කරනවද? අපේ අප්පොච්චිලත් මේවා කරා. උන්දලෑගේ අප්පොච්චිලත් මේවා කරා. උන්දලෑගේ අප්පොච්චිලත් උන්දලෑගේ අප්පොච්චිලත්. එහෙනම් මේවා ඉතින් අතීතයේ ඉඳලා පැවතෙන ඒවා තමයි. ඒත් ඉතින් පුරාණේ වගේ කලෙලියට මේවා වෙන්නේ නැහැ. පේන්නේ නැද්ද? වන්නි කරේම තියෙන්නේ අතුපැලවල්. මේ බණ්ඩාර ඇත්තු ඇරෙන්න අපිව බලාගන්න කවුරුවත් නෑ අයිබෝන්ද. ඒ වුණාට මූකලානේ දෙයියෝ අපිව රැක ගන්නවා. දෙයියන්ට කන්නලව්වක් කරලා කැලෑ වැදුනහම දඩයමක් මුලිච්චි වෙනවා. අතුරක් කාන්තරාවක් ලෙඩක් දුකක් වුණාම මන්තරයක් ගුරුකමක් කරගන්නවා. අඩුක්කු පුදලා කන්නලව්වක් කරලා හේනක් පුච්චගෙන තලප හැඳිගා ගන්න කුරහන් ඇතොත් අපිට ඇති දුකක් නෑ අයිබෝන්ද. ඔය ගොටු වල තියෙන්නේ මොනවද? ලේ. උතන ගොටු 4ක් තියෙනවා. ඔච්චර ලේ කොහෙන්ද? වඳුරු ලේ තමයි ඔය වගේ ඔක්කොගෙම තියෙන්නේ. මොනවා? වඳුරු දෙතුන් දිනක් මරන්න ඇති. අද රෑ බතට හම්බ වෙන්නේ ඒවා තමයි. අපි අද රැයට මෙතනින් කන්නේ නැහනේ. හා නොකා පුළුවන් ද රිචඩ්? ඒක නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි දෙන්නට වෙනම තැනක් හදලා ඇති. බලන්න පුළුවන් තව ටිකකින්. උඩු වියන් එහෙමත් බැඳලා ඇති. මොන වියන් බැඳත් වඳුරු මස් කන්නේ කොහමද? ඒ මිනිස්සු රිචඩ් පුතාට බල කරන එකක් නෑ.